එන්නේ නෑ මා කියන දෙව් වචන යේසුස් මයි ඒක කිව්වේ බයිබලය තුල සටන් කරන්නේ සුදතුන්මයි දැන් මෙතන මා කියන වචන ජයම දෙනවා යේසුගේ නමට සටන් කරන්නේ සුදතුන්මයි දැන් මෙතන මා කියන වචන ජයම දෙනවා යේසුගේ නමට තීන්දු කරලා ඉවරයි යේසුනේ ඔබ මා තුල කියන හැම වචනෙම ජයම ඇති බව පරාද කෙරුවා යක්ෂයා සතුරු කැල සුද්ධාත්මයානන් ප්‍රබලයි මා තුල සිටින පරාද කෙරුවා යක්ෂයා සතුරු කැල සුද්ධාත්මයානන් ප්‍රබලයි මා තුල සිටින හිස්ව එන්නේ නෑ මා කියන දෙව් වචන යේසුස් මයි ඒක කිව්වේ බයිබලය තුල කතා කරන්නේ සුදතුන්මයි දැන් මෙතන මා කියන වචන ජයම දුන්නා යේසුගේ නමට කතා කරන්නේ සුදතුන්මයි දැන් මෙතන මා කියන වචන ජයම දුන්නා යේසුගේ නමට බලයෙන් පුරවා යේසුස් ජය මට දුන්නා ශ්‍රී සුද්ධ වචන දේව වචන ඔබ මට දුන්නා සුද්ධලෙන් මිලදී ගෙන මම ඔබ කිව්වා මා ඔබේ කියලා ඔබේ නාමය නළලේ ලිව්වා සුද්ධලෙන් මිලදී ගෙන මම ඔබ කිව්වා මා ඔබේ කියලා ඔබේ නාමය නළලේ ලිව්වා හිස්ව එන්නේ නෑ මා කියන දෙව් වචන යේසුස් මයි ඒක කිව්වේ බයිබලය තුල සටන් කරන්නේ සුදතුන්මයි දැන් මෙතන මා කියන වචන ජයම දුන්නා යේසුගේ නමට සටන් කරන්නේ සුදතුන්මයි දැන් මෙතන මා
කියන වචන ජයම දුන්නා යේසුගේ නමට. අද දවස මා තුල කතා කරන්නේ සදාකාලට මා තුල කතා කරන්නේ මා නොවේ මා තුල කතා කරන මගේ පියාණන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් සර්ව බලධාරී ජීවමාන එකම දෙවියන් වහන්සේ, මලවුන්ගෙන් උත්ථාන වූ දෙවියන් වහන්සේ, ලෝකවල මැව්වා වූ දෙවියන් වහන්සේ, ස්වර්ගවල මැව්ව දෙවියන් වහන්සේ, සියලු අධිපතිකමේද බලයේද හිසවන අධිපති දෙවියන් වහන්සේ, මහෝත්තම දෙවියන් වහන්සේ, ජීවමාන එකම දෙවියන් වහන්සේ, මගේ තාත්තා, මගේ එකම දෙවියන් වහන්සේ, මගේ එකම ස්වාමින් වහන්සේ, මගේ එකම රජතුමා, මගේ ඇදහිල්ල, මගේ විශ්වාසය වූ, මගේ ජීවනයේද මාර්ගයේද සත්‍යද වූ, මගේ සියලු බලාපොරොත්තු සහ විශ්වාසය වූ සර්ව බලධාරීකම දෙවියන් වහන්සේ, ජීවමාන දෙවියන් වහන්සේට සදා කාලට මහිමය වේවා. අද දවස ඔබ වහන්සේ මා තුළ ක්‍රියා කරන්නේ ඒ ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ, බලවත් ආත්මයන් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ අද මා තුළ සටන් කරන්නේ, මා තුළින් සටන් කරන්නේ, මා වෙනුවට සටන් කරන්නේ. ඔබ වහන්සේ අද මා වෙනුවට කතා කරන්නේ, ඔබ වහන්සේ අද මා වෙනුවට ක්‍රියා කරන්නේ. සිටිවිලි ස්වාමිනී ඔබ වහන්සේ මගේ පාලනය කරන්නේ, සුදුසු දේ දෙන්නේ ඔබ වහන්සේ, සුදුසු දේ කරන්නේ ඔබ වහන්සේ ස්වාමිනී. සර්ව බලධාරී දෙවි පියාණනි, අද දවසේ තියෙන්නේ සමාදානයමයි. මොකද මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට සමාදානය දෙන දඬුවම විඳගත්තා. මගේ සමාදානය නැති කරන සෑම දඬුවමක්ම ඔබ වහන්සේ විඳගත්තා. ඔබ වහන්සේ ණය ගෙව්වා ස්වාමිනී. දැන් මම ඔබ වහන්සේගේ උරුමකාරය. ඔබ වහන්සේ බයිබලයේ කියනවා උඹලා උරුමකාරයෝ, උඹලා තවත් 16 වෙනි පුත්‍රයෝ, පුත්‍රයෝ නම් දෙවියන් වහන්සේ කරුණ කොටගෙන උරුමකාරයෝය කියලා ගලාති 4:7 වෙනි පදයේ ඔබ වහන්සේසේ කියනවා. ස්වාමිනී බයිබලයේම ලියලා තියෙනවා ඒ වචනය කවදාවත් කඩ වෙන්නේ නැහැ. ඒ ලියවිල්ල කඩ වෙන්න බෑ කියලා ඔබ වහන්සේ කියනවා. අහසත් පොළවත් පහව ගියත් මාගේ වචනය පහ වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ කිව්වොත් කිව්වා ස්වාමිනී. ඒ වචනේ ස්ථිරයි. ඔබ වහන්සේගේ උරුමකාරයෝ අපි. බලයේ උරුමකාරයෝ, බුද්ධියේ උරුමකාරයෝ, දැනුමේ උරුමකාරයෝ, ඒ පූජාවේ උරුමකාරයෝ ස්වාමිනී. ඔබ වහන්සේ අපි වෙනුවෙන් ණය ගෙව්වා. ඔබ වහන්සේ දුප්පත්කම විඳගත්තා. ඒ දුප්පත්කම කරුණ කොටගෙන ඔබ වහන්සේ අපිව ධනවත් කරන පිණිස, ධනවත් දෙවියන් වහන්සේ දුප්පත් උනේ නිකන් නෙමෙයි. අපිව ධනවත් කරන්න, ඒ පූජාව අපිට දෙන්න, අපිට ඒ පූජාවෙන් විමුක්තිය දෙන්න, ඒ පොහොසත්කම දෙන්න, ඒක ඔබ වහන්සේ දීලා ඉවරයි. ඒ නිසා ස්තුතියි ස්වාමිනී. අපට සැනසීම නැති කරන, සමාදානය නැති කරන ඒ සියලුම දේවල් වෙනුවෙන්, ඒ සියලු ශාප වෙනුවෙන් ඔබ වහන්සේ ශාපයක් වෙලා ස්වාමිනී ගස කෙල්ලී මිය ගියේ. අපිට සැනසීම දෙන්න මිසක්, සමාදානය දෙන්න මිසක් වේදනාව අපිට දැන් අයිති නැහැ. අපිට උරුමය ඒ සැනසීමයි, ඒ සමාදානයයි. ඔබ වහන්සේ අප තුළ වැඩ සිටින නිසා ස්වාමිනී ඔබ වහන්සේම කියනවා නුඹලා පුත්‍රයන්ව සිටින බැවින් අබ්බා පියාණනි කියා හඬගසන්නා වූ තම පුත්‍රයාගේ ආත්මය දෙවියන් වහන්සේ නුඹලාගේ සිත් තුළට එවූසේක කියලා. ස්වාමින් වහන්සේගේ ආත්මය, ඒ සුද්ධාත්මය, බලවත් ආත්මය අපි තුළ, අප සමග, අපේ සිත් තුළ, අපේ මනස තුළ, අපේ ආත්මය තුළ වැඩ සිටින නිසා ස්තුතියි. ස්වාමිනී ඔබ වහන්සේ ඒක කිව්වේ ගලාති 4:6 වෙනි පදය. ඔබ වහන්සේ නැවත කියනවා ස්වාමිනී 2 කොරින්ති 3:17 වෙනි පදයේදී එම්ම ස්වාමින් වහන්සේ ආත්මයන් වහන්සේය. එම ආත්මයන් වහන්සේ සිටින තැන තිබෙන්නේ නිදහස්කමය කියලා. ස්වාමිනී ඔබ වහන්සේ මා තුළ වැඩ සිටින නිසා, මේ නිවස තුළ වැඩ සිටින නිසා අපිට තියෙන්නේ නිදහස්කමයි. ස්වාමිනී නිදහස්කමේ ආත්මය ඔබ වහන්සේ අප තුළ වැඩ වාසය කරන්නේ. ඒ සැනසිලිදායක ආත්මයන් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ, උන්වහන්සේ පැමිණි කල උඹලට සියල්ල උගන්වමින් මා කිව් දේවල් සිහි කරනවා කියලා ඔබ වහන්සේ කිව්වා. ඒක කිව්වේ ස්වාමිනී ඔබ වහන්සේ සුද්ධ යොහන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ ඔබ වහන්සේම කිව්වා. සැනසිලිදායක ආත්මයන් වහන්සේ, සැනසීමේ ආත්මයන් වහන්සේ, අපට සැනසීම රැගෙන ඇවිල්ලා තියෙන ඒ සුද්ධාත්මයන් වහන්සේ, සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ, ඇත්ත කියන දෙවියන් වහන්සේ, ඇත්ත දෙවියන් වහන්සේ, බොරු කියන්නේ නැති දෙවියන් වහන්සේ, සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ අපට සියල්ල උගන්වමින් ඔබ වහන්සේ දුන්න පොරොන්දු, ඔබ වහන්සේ අපේට ලියලා දීලා තියෙන, අපේ ඔප්පුවේ අපිට ඔබ වහන්සේ ලිඛිතව දීලා තියෙන, ඔබ වහන්සේ අපිට දීලා තියෙන හිමිකමේ පොත, අපිට අපේ උරුමය අපිට දීලා තියෙන ඔබ වහන්සේ ඔප්පුව, උරුමය සඳහන් පොත, හිමිකමේ පොතේ
ඔබ වහන්සේ අපිට ලියලා දීලා තියෙන හැම දෙයක්ම ඔබ වහන්සේ මතක් කරලා දෙනවා කියලා කිව්වා. සුද්ධාත්මයන් වහන්සේ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ බොරු කියන්නේ නැහැ. ඒ සැනසිලිදායක ආත්මයන් වහන්සේ සැනසීම රැගෙන ඇවිල්ලා සැනසීමෙන් ඔබ වහන්සේ කිව්වා එන්න මා වෙත ඉගෙන ගන්න. මම මූර්තුයි, මම යටහත්, මගේ වියගහ පාසුයි වරෙල්ලා මගෙන් ඉගෙන ගන්න. ඔබ වහන්සේ උගන්වනවා මේ සියල්ල. ඒ නිසා ඔබ වහන්සේට ස්තුතිය, ප්‍රශංසාව, මහිමය, ගෞරවය, තේජස වේවා සර්ව බලධාරී දෙවි පියාණනි. දේව දරුවෝ වන අපිට ස්වාමිනේ තියෙන්නේ සමාදානයමයි. ඒ සමාදානය දෙන්නයි ඔබ වහන්සේ එච්චර දැවැන්ත කැපවීමක් කළේ. ඔබ වහන්සේට ඒ නිසා ආදරේ ස්වාමිනේ. ඔබ වහන්සේගේ ආදරය, කරුණාව, දයාව, අනුකම්පාව, උණුවීම, සහකම්පනය කියන ස්වාමිනේ යහපත්කම නිසා ස්තුතියි. ඒ උපේක්ෂාව නිසා ස්තුතියි. ස්වාමිනේ මුදිතාව නිසා ස්තුතියි. ස්වාමිනේ ආදරය නිසා, ඒ සත්‍යතාවය නිසා ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ, ඇත්ත කියන දෙවියන් වහන්සේ, බොරු නොකියන දෙවියන් වහන්සේ, බොරු පොරොන්දු නොදෙන දෙවියන් වහන්සේ, සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ, සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ යන සත්‍යයි. සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ, සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ, සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ, ඔබ වහන්සේ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ, ඇත්ත කියන දෙවියන් වහන්සේ, ඇත්ත කියන දෙවියන් වහන්සේ, බොරු පොරොන්දු නොදෙන දෙවියන් වහන්සේ, ඇත්ත කියන දෙවියන් වහන්සේ. ඔබගේ වචන ස්වාමිනී ඇත්තයි. ඒවා කඩ වෙන ඒවා නෙවෙයි. ස්වාමිනී ලියවිල්ල කඩ වෙන්න බැරිය. ඒ වගේම අහස පොළොව පහව ගියත් ඔබ වහන්සේගේ වචනය පහ වෙන්නේ තිබ්බ වචනේ ඒ විදිහමයි ඔබ වහන්සේ ආරක්ෂා කරනවා. ඒක ආරක්ෂා කරන්න, ඒක පොරොන්දු ඉටු කරන්න ඔබ වහන්සේ විශ්වාසවන්තව සිටින නිසා ස්තුතියි. ඔබ වහන්සේ ගෞරවාන්විතයි. ඔබ වහන්සේට රැක ගන්න දැවැන්ත ගෞරවයක් තියෙනවා. ඔබ වහන්සේ අභිමානයයි ස්වාමිනී. ඔබ වහන්සේට රැක ගන්න අභිමානයක් තියෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ අපිට වැඩි විශාලයි, අති විශාලයි, මහෝත්තමයන්න් වහන්සේ ස්වාමිනී. ඒ නිසා ඔබ වහන්සේ සත්‍යතාවයේ ආත්මයන්න් වහන්සේ. ඔබ වහන්සේ කවදාවත් බොරු පොරොන්දු දෙන්නේ නැහැ. බොරුවට බැරි දේවල් කියන්නේ නැහැ ස්වාමිනේ. ඔබ වහන්සේ කිව්වේ උඹලා මාගේ නාමයෙන් කොයියම්ම දෙයක් ඉල්ලුවත් පුත්‍රයා තුල පියාණන් වහන්සේ මහිමයටපත් වීම සඳහා මම ඒක කරලා දෙනවා කියලා. ඒක ඇත්ත ස්වාමිනේ. ඔබ වහන්සේ යොහන් 14:13 වෙනි පදයේ එහෙම ලියනවා සුද්ධ යොහන් පොතේ ස්වාමිනේ. ඔබ වහන්සේ බැරි දේවල් කියන්නේ නැහැ. පුළුවන් දේවල් කියන්නේ. ඔබ වහන්සේ මාත් එක්ක එකම ආත්මයක් වෙලා තියෙන්නේ. 1 කොරින්ති 6:17 කියනවා ස්වාමිනේ ඔබ වහන්සේට එක්කෝ තැනැත්තේ දෙවියන් වහන්සේට එක්කෝ තැනැත්තේ එකම ආත්මයක් වෙනවා කියලා. ඒ නිසා ඔබ වහන්සේමයි මේ මට කතා කරන්න වචන දෙන්නේ. ඔබ වහන්සේමයි මේ බයිබල් පද මතක් කර දෙන්නේ. උඹට මම මෙහෙව ලියලා දීලා තියෙනවා, මෙහෙම ලියලා දීලා තියෙනවා. මම උඹට බොරු කියන්නේ නැහැ කවදාවත්. මේ ඇත්තයි කියන්නේ කියලා ඔබ වහන්සේ කියා දෙන්න. ඔබට මහිමය, ගෞරවය, තේජස වේවා. ස්තුති වේවා ස්වාමිනේ. ප්‍රශංසාව, මහිමය, ගෞරවය, තේජස වේවා. අද ශ්‍රේෂ්ඨ දවසක්, විශිෂ්ට දවසක්, ප්‍රඥාවේ දවසක්, බලයේ දවසක් ස්වාමිනේ. ඔබ වහන්සේ දැවැන්ත දවසක්, විශ්වාසයේ ජය ගන්න දවසක්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජය ගන්න දවසක්, සුද්ධාත්මයන් වහන්සේ ජය ගන්න දවසක්, අපිට ජය උරුම දවසක්. අද දවසේ ජයමයි තියෙන්නේ. සාමයයි, සමගියයි, සමාදානයයි, ප්‍රීතියයි තියෙන්නේ. නිදහස්කමයි තියෙන්නේ ස්වාමිනේ. සශ්‍රීකත්වයයි, සඵලත්වයයි, සෞභාග්‍යයයි තියෙන්නේ ස්වාමිනේ. නිරෝගීකමයි තියෙන්නේ. බලයයි අද රජකම් කරන්නේ, නිරෝගීකමයි රජකම් කරන්නේ, ධනවත්කමයි රජකම් කරන්නේ, යහපත්කමයි රජකම් කරන්නේ, ප්‍රඥාව රජකම් කරන්නේ ස්වාමිනේ. ජයග්‍රහණය, සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ අද මා තුලත් සියලුම මේ අහන සියලුම දේව දරුවෝ තුලත් රජකම් කරන්නේ. අද මේ වචන ටික අහන සියලු දෙනාට දෙවියන් වහන්සේගේ සමාදානයමයි තියෙන්නේ, සැනසීමමයි තියෙන්නේ, නිදහසමයි තියෙන්නේ, සතුට ප්‍රීතියමයි තියෙන්නේ, දෙවියන් වහන්සේගේ ආදරයමයි තියෙන්නේ, කරුණාවයි තියෙන්නේ, ඉවසීමයි තියෙන්නේ, යහපත්කමයි තියෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේගේ මුරුදුකමයි තියෙන්නේ, විශ්වාසවන්තකමයි තියෙන්නේ, පමන දැන ක්‍රියා කිරීමයි තියෙන්නේ, ශුද්ධාත්ම දීමනා වලින් සම්පූර්ණයෙන් පුරවලා තියෙන්නේ. ඒ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ අපි සියලු දෙනා තුළ වැඩ වාසය කරනවා. ඔබ සියලු දෙනාට දේව ආශිර්වාදය අද උපරිම ලැබිලා තියෙනවා. ඔබ සතුටින් අද දවස ගත කරන්නේ මාත් එක්ක, සර්ව බලධාරී දෙවියන් වහන්සේත් එක්ක. අපි එකම ආත්මයක්. ඒ නිසායි මාත් එක්ක කියලා කිව්වේ. දෙවියන් වහන්සේත් එක්ක කියලා කිව්වේ. මොකද දෙවියන් වහන්සේත් එක්ක අපි සියලු දෙනා එකම ආත්මයක් වෙලා සිටින නිසා දෙවියන් වහන්සේට ස්තුතියි, ප්‍රශංසා වේවා. ඔබ සියලු දෙනාට ජේසු පීඨයි. සුබම සුබ දවසක් දුන්න දෙවියන් වහන්සේට ස්තුතියි.